රයිට් අද මේ අපි ස්ටාර්ට් කරනවා ග්‍රේඩ් 9 වල මිශ්‍ර අභ්‍යාස ගණන් ටිකක් ගැටලු 7ක් විතර රචනා ගැටලු සාකච්ඡා කරනවා. එතකොට පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ දීමේ සංඛ්‍යා වලින් අපි මේ ප්‍රශ්න ටික ඔයාලා ඉස්සලම කරන්න ප්‍රශ්න ටික කරන්නේ ඊට පස්සේ වීඩියෝ එක නවත්තලා ඉවරලා ප්‍රශ්න ටික කරලා ඊට පස්සේ සාකච්ඡා කරද්දී හරි වැරදි බලා ගන්න. හරි. දැන් මෙතන තියෙනවා මෙන්න මේ සංඛ්‍යාව. මෙන්න මේ සංඛ්‍යාව 1.1 කියන සංඛ්‍යාව දීමේ සංඛ්‍යාව දශමයේ සංඛ්‍යාව බවට හරවන්න කියලා තියෙනවා. ඉස්සෙල්ලා මම මේක ලියා ගන්නවා 1.1 විදිහට. එතකොට මේක දීලා තියෙන දෙකේ පාදයෙන් අපි මේක දශමයේ සංඛ්‍යාවක් බවට පත් කරගන්න මේක දෙකේ බල වලින් ලියා ගන්න ඕනේ. මේ කියන්නේ දෙකේ බිඳුවෙනි බලය, මෙතනින් දෙකේ පළවෙනි බලය, මෙතනින් දෙකේ දෙවෙනි බලය, මෙතනින් දෙකේ තුන්වෙනි බලය, මෙතනින් දෙකේ හතරවෙනි බලය, මෙතනින් දෙකේ පස්වෙනි බලය. මේ සංඛ්‍යා පිළිවෙලට එහෙම තමයි අපිට නම් කරගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මේ දෙකේ පස්වෙනි බලයෙන් එක ඉලක්කමක් තියෙනවා. දෙකේ දෙවෙනි බලයෙන් එකක් තියෙනවා. දෙකේ පළවෙනි බලයෙන් එකක් තියෙනවා. එතකොට ඒ ටික තමයි අපිට අදාළ වෙන්නේ. එතකොට දෙකේ පහ ගුණ කිරීම 1 ධන දෙකේ දෙවෙනි බලය ගුණ කිරීම 1 ධන දෙකේ පළවෙනි බලය ගුණ කිරීම 1. මෙන්න මේ විදිහට තමයි මේක අපිට ලියා ගන්න පුළුවන් ඉන්නේ. දෙකේ පස්වෙනි බලය කියන්නේ 32යි. 32 වඩක් 1 කියන්නේ 32මයි. දෙකේ දෙවෙනි බලය කියන්නේ 4යි. 4 වඩක් 1 කියන්නේ 4යි. දෙකේ පළවෙනි බලය කියන්නේ 2යි. 2 වඩක් 1 කියන්නේ 2යි. එතකොට මේකේ උත්තරය අපිට ගන්න පුළුවන් 32යි 4යි කියන්නේ 36යි. 36යි 2යි කියන්නේ 38. 38 විදිහට අපිට ලියන්න පුළුවන් දශමයේ සංඛ්‍යාවක් කියන්නේ 10 පාදයේ සංඛ්‍යාවක් බවට. එතකොට මේකේ උත්තරේ 38යි. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ කියලා තියෙනවා 39 යන දශමයේ සංඛ්‍යාව ද්විමේ සංඛ්‍යාවක් බවට හරවන්න කියලා. 39. ඒතර ද්විමේ සංඛ්‍යාවක් බවට හරවන්න නම් අපි මේක දෙකේ පාදයෙන් තියන්න ඕනේ. එතකොට මේ 39 කියන එක අපි දෙකෙන් බෙදාගෙන යන්න ඕනේ. ඉස්ලාම 39 දෙකෙන් බෙදුනොත් එහෙම 3ට දෙවරක් 1යි එකක් ඉතුරුයි 19ට දෙවරක් 9යි ඉතුරු 1යි. ඊට පස්සේ අපි 19ට දෙවරක් කීයද කියලා බලනවා. එකට දෙවරක් නැහැ. 19ට දෙවරක් 9යි දෙවරක් 9 18යි ඉතුරු 1යි. ඊට පස්සේ 9ට දෙවරක් කීයක් තියෙනවද කියලා බලනවා. 9ට දෙවරක් 4යි ඉතුරු 1යි. ඊට පස්සේ අපි 4ට දෙවරක් බලනවා. 4ට දෙවරක් 2යි ඉතුරු 0යි. 2ට දෙවරක් කීයද කියලා බලනවා. 2ට දෙවරක් 1යි ඉතුරු 0යි. ආයේ 1ට දෙවරක් කීයද බලනවා. 0යි ඉතුරු 1යි. ඊට පස්සේ යට ඉඳන් උඩට මෙන්න මේ පිළිවෙලට මේ සංඛ්‍යා ටික ලියා ගන්න ඕනේ 1යි 0යි 0යි 1යි 1යි 1 මෙන්න මෙහෙම දෙක කියලා ලියා ගන්න පුළුවන්. දැන් බලන්නකො මේක අනිත් පැත්තට හදලා බැලුවොත් 39 එන්න ඕනේ. මේක දෙකේ බිඳුව, මේක දෙකේ 1, මේක දෙකේ 2, මේක දෙකේ 3, මේක දෙකේ 4, මේක දෙකේ 5. එතකොට දෙකේ පහෙන් එකක් තියෙනවා. දෙකේ දෙකෙන් එකක් තියෙනවා. දෙකේ එකෙන් එකක් තියෙනවා. දෙකේ බිඳුවෙන් එකක් තියෙනවා. දෙකේ පහෙන් එකක් කියන්නේ 32යි. දෙකේ දෙකෙන් එකක් කියන්නේ 4යි. දෙකේ පළවෙනි බලයෙන් එකක් කියන්නේ 2යි. දෙකේ බිඳුවෙනි බලයෙන් එකක් කියන්නේ 1යි. එතකොට 32යි 4යි කියන්නේ 36යි. 36යි 2යි කියන්නේ 38යි 39 එනවා. මෙන්න මේක ආපහු එනවා. එතකොට මෙන්න මෙහෙම තමයි 39 කියන දශමයේ සංඛ්‍යාව කියන්නේ 10 පාදයේ සංඛ්‍යාව දීමේ සංඛ්‍යාවක් විදිහට ලියන්නේ 1.0.1 කියලා. හරි. ඊළඟට එම ද්විමේ සංඛ්‍යාව ගණක රාමුවක් මගින් නිරූපණය කරන්න කියලා තියෙනවා. මේක හරිම ලේසි. ඉස්සලම ගණක රාමුව මෙන්න මේ විදිහට ඇඳ ගන්නවා. ඇඳගෙන දැන් අපිට මේ දෙකේ පස්වෙනි බලය වෙනකම්ම තියෙනවනේ. දෙකේ පස්වෙනි බලය වෙනකම් ලියා ගන්න මෙතන ඉඳන් දෙකේ 5 දෙකේ 4 දෙකේ 3 දෙකේ 2 දෙකේ 1 දෙකේ බිඳුව මේ විදිහට. ඊට පස්සේ අර ගණක රාමුවේ තියෙන මෙන්න මේවා ටිකත් මම ඇඳ ගන්නවා.
ඇඳගෙන ඊට පස්සේ දෙකේ පස්වෙනි බලයෙන් එකක් තියෙනවා. දෙකේ පස්වෙනි බලයෙන් එකක් තියෙනවා. දෙකේ දෙවෙනි බලයෙන් එකක් තියෙනවා. දෙකේ පළවෙනි බලයෙන් එකක් තියෙනවා. දෙකේ බිඳුවෙන් එකක් තියෙනවා. මෙන්න මේ විදිහට තමයි මේක ඝනක රාමුවක ලකුණු කරන්නේ. හරි. දිගටම මේ ප්‍රශ්න කරගෙන යන්න මම හදනකන් ඉන්න එපා. ඊට පස්සේ හරි වැරදි මම හදද්දි බලා ගන්න. දැන් මෙතන හතරවෙනි ප්‍රශ්නේ තියෙනවා අගය සොයන්න කියලා. ඒ කියන්නේ ද්විමේය සංඛ්‍යා දෙකක් අපිට එකතු කරන්නයි තියෙන්නේ. හරි. දැන් මේක බලමුකෝ. 1.1.1 මේකට එකතු කරන්න කියනවා 1.1 කියන සංඛ්‍යාව. ඊට පස්සේ බලමු එන්නේ මොන වගේ උත්තරයක්ද කියලා. දැන් 0.0 එකතු කරපුවාම 0යි. 1.1 එකතු කරපුවාම දැන් මේක මතක තියාගන්න ඕනේ. මෙතන තියෙන දෙකේ බිඳුව ඒවා. මෙතන තියෙන දෙකේ පළවෙනි බලය ඒවා. මෙතන තියෙන දෙකේ දෙවෙනි බලය ඒවා. මෙතන තියෙන දෙකේ තුන්වෙනි බලය ඒවා. එතකොට මෙතන 1.1 එකතු කරපුවම මේ දෙකේ පළවෙනි බලය ඒවා දෙකක් තියෙනවා. මේ දෙකේ පළවෙනි බලය ඒවා දෙකක් තියෙනවා. ඒ කියන්නේ 4ක්. 4 මෙතෙන්ද අයිති නෑනේ. 4 අයිති වෙන්නේ මෙන්න මෙතෙන්ද. 4 අයිති වෙන්නේ මෙන්න මෙතෙන්ද. එතකොට 1.1 එකතු කරපුවාම 4ක් එනවා මෙන්න මෙතෙන්ද. 4ක් එනවා කියන්නේ අනිත් පැත්තට. ඒ කියන්නේ වම් පැත්තට එකක් යනවා කියන එක තමයි ඒකේ තේරුම. මම ඒක මෙන්න මෙහෙම වෙනම පැහැදිලි කරලා කියන්නම්. මෙතන තියෙන්නේ 1.1.1 එකතු කරන්න තියෙන්නේ. මෙන්න බලා ගන්න මෙතන දෙකේ බිඳුව, දෙකේ පළවෙනි බලය, දෙකේ දෙවෙනි බලය, දෙකේ තුන්වෙනි බලය. එතකොට මෙයයි එකතු වුනහම 4ක් නෙන්නේ. 4ක්. මේ දෙකේ පළවෙනි බලය ඒවා දෙකක් නේ තියෙන්නේ. එතකොට මේ දෙන්න එකතු වුනහම 4ක්. 4ට මෙතන පවතින්න බෑ. දෙකේ පළවෙනි බලයේ 4 ඒවා තියෙන්නේ තියන්නේ නෑනේ. එතකොට එයා යනවා මේ පැත්තට. මෙතන තමයි 4 ගොඩවල් තියෙන්නේ. එයා යනවා මේ පැත්තට. මම මෙහෙම හිතින් දාගන්නවා මෙතන මේ පැත්තට එකක් යනවා කියලා. එතකොට මෙයයි එකතු වුනහම බිඳුවයි. මුකුත් නැහැ. මෙයයි එකතු වුනහම කොහොමත් බිඳුවයි. මොකද මේ පැත්තට එකක් ගියා දැන්. අන්න හරි. දැන් 4 ගොඩවල්නේ මේ පැත්තේ තියෙන්නේ. එතකොට මෙයයි මේ බලන්නකො මෙයයි ආය මෙය බිඳුව වැඩක් නැහැ නේ අපිට. මෙයයි 4 ගොඩවල් දෙකක් තියෙනවා. දැන් මේ දෙකේ දෙවෙනි බලය කියන්නේ 4යිනේ. 4 ගොඩවල් දෙකක් තියෙනවා 8යි. 8 ගොඩවල් මෙතන තියෙන විදිහක් නැහැනේ. 8 ගොඩවල් යන්න ඕනේ මේ පැත්තට. එතකොට මෙයයි එකතු කරාම ආය බිඳුවයි මේ පැත්තට යනවා එකක්. හරිනේ. ඔන්න බලන්න ඊළඟට මේ 8 ගොඩවල් දෙකක් තියෙන්නේ. 8 ගොඩවල් දෙකක් නම් 16යි. ඒත් මෙතෙන්ද 16 ගොඩවල් තියෙන විදිහක් නැහැ. අනිත් පැත්තට යන්න ඕනේ බිඳුවයි 16 ගොඩවල් තියෙන්නේ මේ පැත්තේ. මෙන්න මේක තමයි උත්තරේ. මේක තමයි උත්තරේ. 1.4යි. 1යි මෙන්න මේක. ඊළඟට කියලා තියෙනවා 1.0 බිඳුවෙන් අඩු කරන්නලු 1.1 මෙන්න මේක. අපි හදලා බලමු කොහොමද හදන්නේ කියලා. 1යි 1 ඒවා 3. ඉස්සෙල්ලාම මම අර කලින් වගේම ලියා ගන්නවා මේ දෙකේ බිඳුව ඒවා මෙතන තියෙන්නේ. මෙතන දෙකේ 1 ඒවා. මෙතන දෙකේ 2 ඒවා. මෙතන දෙකේ 3 ඒවා. ඒ කිව්වොත් සරලවම මම වෙන පාටකින් ලියුවොත් එහෙම මෙතන 1 ගොඩවල්, මෙතන 2 ගොඩවල්, මෙතන 4 ගොඩවල්, මෙතන 8 ගොඩවල්. එච්චරයි. ඔන්න දැන් මේක අඩු කරන්නයි තියෙන්නේ. හරිද? ඔන්න බලා ගන්න බිඳුවෙන් එකක් අඩු කරන්න බැහැනේ. මෙහෙන් ගේන්න ඕනේ. මෙහෙන් ගේන්නත් නැහැ. මෙතනත් නැහැ. එහෙනම් මෙතනින් තමයි අරන් යන්නේ.
මෙතන තියෙන්නේ අටේ ගොඩවල්. අටේ ගොඩවල් නම් මෙතෙන්ද යද්දි මේ අටේ ගොඩවල් නම් මෙතෙන්ද යද්දි දෙකේ මෙතන තියෙන්න පුළුවන් මොනවද? දෙකේ ගොඩවල්. ඒ කියන්නේ හතරේ ගොඩවල්. හතරේ ගොඩවල් කීයක් වෙලාද යන්නේ? දෙකක් වෙලා යන්නේ. ඒ කියන්නේ එකේව දෙකක්. මේ මෙතෙන් આવුත් එහෙම මේවා දෙකක් තියෙනවා. ඇයි ඒ දෙකක් තියෙන්නේ? මෙතන තියෙන එක දෙකක් වෙලා තමයි මෙතෙන් එන්නේ. ඇයි මෙතන 1 4යි 1 4යි මෙයා මෙතෙන්ද ගියානේ 1 4යි 1 4යි 8යි. හරිනේ. ඒ 8ම මේ පැත්තට යනවා. හරිද? මේ හතරේ ගොඩවල් නිසා. දැන් අපි මොකද කරන්නේ? මෙතනින් එකක් මේ පැත්තටත් අරන් යනවා. දැන් හතරේ ගොඩවල්නේ මේ පැත්තට යන්නේ. එතකොට දෙකේ ගොඩවල් දෙකක් තියෙන්න ඕනේ. දැන් මේ එකක් මේ පැත්තටත් අරන් යනවා. එතකොට එකේ ගොඩවල් දෙකක් තියෙන්න ඕනේ. ඔහොම තමයි යන්නේ. දැන් බලන්න දැන් මෙතන දැන් මෙතන එකේ ගොඩවල් දෙකක් තියෙනවා. මෙතන එකක් තියෙනවා. එතකොට මේ එකකට මේ එකක් එපන එකක් ඉතුරු වෙනවා. ඔන්න එකක් ඉතුරුයි. හරිනේ. දැන් මෙතන කොහොමත් මේක මේ පැත්තට අරන් යන්නේ. එතකොට මෙතන එකයි මේ දෙකට මේ දෙක කැපුණාම බිඳුවයි. හරිනේ. මෙතනත් ඒ වගේම තමයි. හරිම ලේසියි. මේක මේ පැත්තට අරන් ගියා. මේකයි තියෙන්නේ. මේ දෙකට මේක අඩු වෙලා ගියම කැපුණාම බිඳුවයි. දැන් මෙතන මුකුත් නැහැනේ. ඇයි ඒ? මෙතන එකට කලින්ම මෙහෙට අරන් ගියා. මෙතන බිඳුවයි. මෙන්න මේක තමයි උත්තරේ. 0.1 0.1 ඔන්න ඔක තමයි උත්තරේ. ඊට පස්සේ සාධක හොයන්න තියෙන්නේ මේ සාධක ගොඩක් වැදගත් ප්‍රශ්නයක්. අපිට දීලා තියෙනවා මේ 1 ඍණ 4x වර්ගයේ සාධක හොයන්න කියලා. මේ බලන්නකෝ. 1 ඍණ 4x වර්ගය. මේක බලන්න ඕනේ මේ පද දෙකක් තියෙනවා. මේ ඍණ ලකුණෙන් මේ පැත්තේ එක පදයයි මේ පැත්තෙන් එක පදයයි පද දෙකක් තියෙනවා. ගොඩක් වෙලාවට පද දෙකක් තියෙනවා නම් මොකක් හරි වර්ග පදයකුත් තියෙනවා නම් ගොඩාක් වෙලාවට මේක වර්ග දෙකක අන්තරයක්. දැන් අපිට ලියා ගන්න පුළුවන් 4x වර්ගය කියන එක 4 කියන්නේ දෙකේ වර්ගයනේ. ගුණ කිරීම x වර්ගය. ඒ කියන්නේ මේ දෙකටම වර්ගය කියන එක පොදුයිනේ. 2x වල වර්ගය කියලා ලියන්න පුළුවන්. ඒ කියන්නේ 4x වල වර්ගය කියන එක 2x වල සම්පූර්ණ වර්ගය කියලා අපිට ලියන්න පුළුවන්. එතකොට 1 කියන්නේ 1 ගුණ කිරීම එකමනේ. 1 ගුණ කිරීම 1 කියන්නේ එකේ වර්ගය. එතකොට 1 ලියන්න පුළුවන් එකේ වර්ගයේ විදිහට. එතකොට අපිට මේක ලියන්න පුළුවන් එකේ වර්ගය ඍණ 2x වල සම්පූර්ණ වර්ගය කියලා. දැන් මේක වර්ග දෙකක් තියෙනවා. ඒ දෙකේ අන්තරයක්. වර්ග දෙකක අන්තරයක්. දැන් මේක ලියන්න පුළුවන් 1 ඍණ 2x 1 ධන 2x කියලා ලියන්න පුළුවන්. එතකොට මේකේ ආන්සර් එක තමයි 1 ඍණ 2x 1 ඍණ 2x 1 ධන 2x. ඊළඟ මෙතන ප්‍රශ්නයක් තියෙනවා. x වර්ග ධන 2x ඍණ 15. x වර්ග ධන 2x ඍණ 15. එතකොට මේක ගත්තාම මේ පද තුනක් තියෙනවා. පද තුනක් තියෙනවා කියන්නේ වර්ග පදයක් එක්ක තියෙන මේක ත්‍රිපද ප්‍රකාශනයක්. ත්‍රිපද ප්‍රකාශනයක් වර්ග පදයකුත් තියෙනවා. මේකේ සාධක හොයන හැටි හරිම ලේසි. ඉස්සලම මෙන්න මේ වර්ග පදයයි මෙන්න මෙතන තියෙන මෙන්න මේ පදයයි එකිනෙක ಗುಣ කරනවා. ಗುಣ කරලා ඉවරලා මෙන්න මේ මැද පදේ එකතු කිරීමක් අඩු කිරීමක් විදිහට හදා ගන්නවා. ඒ කියන්නේ මේ x වර්ගය ඍණ 15 ගුණ වුණාම මෙන්න මෙයාගෙන් ගුණ වුණාම ඍණ 15යි x වර්ගය හැදෙනවා. දැන් අපි මේක ඍණ 15යි x වර්ගය හදා ගන්න ඕනේ මෙන්න මේ 2x හැදෙන විදිහට. ඒ කියන්නේ මෙන්න මෙයා කොහොමද බෙදෙන්නේ? 15 අපිට ලියා ගන්න පුළුවන් 3x ගුණ කිරීම 5x කියලා. ඒ කියන්නේ මේ 3x 5x වලින් ගුණාම 5 රත් 3 කියන්නේ 15යි x වලින් ගුණාම x වර්ගය එනවා. හැබැයි මෙතන ඍණ 15 වෙන්නත් ඕනේ. එතකොට මෙන්න මෙයාගේ එක්කෙනෙක් ඍණ වුණොත් ඍණ 15යි x වර්ගය එනවා. එහෙම වෙලත් මදි. මැදට ධන 2x එන්න ඕනේ මේ දෙන්න එකතු කරපම්. මේ දෙන්න ගුණ වුණාම ඍණ 15යි x වර්ගයත් එන්න ඕනේ. ඍණ 15යි x වර්ගය එන්න නම් මේ දෙන්නගෙන් එක්කෙනෙක් අනිවාර්යෙන් ඍණ වෙන්න ඕනේ. හැබැයි මේ දෙන්න එකතු කරපුවාම මෙන්න මේ ධන 2x එන්නත් ඕනේ. ධන 2x එන්න නම් ලොකු එක්කෙනා ධන වෙන්න ඕනේ පොඩි එක්කෙනා ඍණ වෙන්න ඕනේ. කොහොම වුණත් මේ දෙන්න ගුණ කරපුවාම දැන් ඍණ 15x වර්ගය එනවා. ලොකු එක්කෙනා කියන 5x මෙයා ධන වුණාට පස්සේ මෙයා ඍණ වුණාට පස්සේ මේ දෙන්න එකතු කරපුවාම මොකක්ද දෙන්නේ? ධන 2x උත් එනවා. එතකොට ධන 5x ඍණ 3x.
ඔන්න කොහොම තමයි එන්නේ. එතකොට මට ලියා ගන්න පුළුවන් දැන් මේ 2x වෙනුවට මට ධන 5x ඍණ 3x ලියා ගන්න පුළුවන්. x වර්ග ධන 5x ඍණ 3x ඍණ 15. දැන් මේ දෙන්නගෙන් පොදු ගන්නවා. මේ දෙන්නගෙන් පොදු ගන්නවා. ඊට පස්සේ සාධක දෙකක ගුණිතයක් විදිහට මේක ලියා ගන්න පුළුවන්. දැන් මේකෙන් x පොදු ගත්තොත් එහෙම x ධන 5 කියලා ලියන්න පුළුවන්. මෙතනින් ඍණ 3 පොදු ගත්තොත් එහෙම x ධන 5 කියලා ලියන්න පුළුවන්. මොකද මෙතන ඍණ 3 ධන x වලින් ගුණ වුණොත් තමයි ඍණ 3x එන්නේ. මෙතනින් ඍණ 3ක් ගත්තනම් ඇතුලේ 5ක් ඉතුරු වෙන්නේ මොන 5යිද? ධන 5යි. ඇයි? ඍණයි ධනයි ගුණ වුණාම තමයි ඍණ එන්නේ. දැන් මට ලියන්න පුළුවන් මෙයාගේ x ධන 5 මෙයාගේ x ධන 5 පොදුයි. x ධන 5 ගුණ කිරීම x ඍණ 3. මේක තමයි මේකේ සාධක. x ධන 5යි ඍණ 3යි x ධන 5යි දැන් මට ලියන්න පුළුවන් x ධන 5යි x ඍණ 3යි කියලා. ඊළඟට පැත්තක දිග මීටර් a වූ සමචතුරස්‍රාකාර සෙල්ලම් පිටියක දිග මීටර් 2කින් වැඩි කර පළල මීටර් 3කින් අඩු කර නව සෙල්ලම් පිටියක් හදනවලු. ඉස්සලා මේක අපි ඇඳගමු. මෙන්න මේ වගේ සමචතුරස්‍රාකාර සෙල්ලම් පිට්ටනිය යගෙන තමයි කියන්නේ. පැත්තක දිගේ ඒලු. මෙයත් a, මෙයත් a, මෙයත් a, මෙයත් a. මොකද සමචතුරස්‍රාකාරයෙන් හින්දා මේ හැම පැත්තක්ම සමානයි. මෙන්න මේ වගේ අපි පොඩි සටහනක් ඇඳ ගන්න ඕනේ. මෙන්න මේ සමචතුරස්‍රාකාර සෙල්ලම් පිටියේ දිග මීටර 2කින් වැඩි කරනවලු. අපි හිතමු මේ පැත්ත දිග කියලා. මේ පැත්ත දිග, මේ පැත්ත පළල කියලා හිතමු. දිග කොච්චරකින්ද වැඩි කරන්නේ? දිග මේ පැත්තට 2 මීටර වලින් වැඩි කරනවලු. පළල මීටර 3කින් අඩු කරනවලු. දිග මීටර 2කින් වැඩි කරලා පළල මීටර 3කින්. ඒ කියන්නේ පළල කියන්නේ මේ පැත්තට නම් ඔන්න. උඩ පැත්තට මීටර 3කින් අඩු කරනවලු. ඊට පස්සේ දැන් හැදෙන්නේ මෙන්න මේ වගේ එකක්. දැන් මෙයා නම් කලින් A දැන් මෙයාගේ මොකද්ද? දිග මීටර 2කින් වැඩි වුණ හින්දා A ධන 2. A ධන 2. දැන් මෙයා කලින් A පළල මීටර 3කින් අඩු කරපු හින්දා අපිට ලියන්න පුළුවන් මේක A ඍණ 3 කියලා. දිග A ධන 2 වුණා, පළල A ඍණ 3 වුණා. දැන් මට ලියන්න පුළුවන් මෙහෙම කලින් තිබ්බ විදිහ මෙහෙම A A A A විදිහට. දැන් ඊට පස්සේ මේක දිග පළල වෙනස් කරාට පස්සේ අපිට ලියන්න පුළුවන් දිග A ධන 3යි පළල A ධන 2යි. දිග A ධන 2යි. පළල A ඍණ 3යි. නව සෙල්ලම් පිටියේ දිග හා පළල A ඇසුරින් ලියා දක්වන්න. දැන් මට ලියන්න පුළුවන් මෙහෙම දිග A ධන 2යි පළල A ඍණ 3යි. නව සෙල්ලම් පිටියේ වර්ගඵලය සඳහා ප්‍රකාශනයක් ලියා සුළු කරන්න. වර්ගඵලය කියන්නේ මේකේ දිග ගුණ කිරීම පළල. මට ලියන්න පුළුවන් වර්ගඵලය කියන්නේ A ධන 2 ගුණ කිරීම A ඍණ 3 කියලා. මේ වගේ එකක් සුළු කරන්නේ A ධන 2 A ඍණ 3ෙන් ගුණ කරපුවම මෙයාගෙන් ගුණ වෙනවා. මේ Aම මේ ඍණ 3ෙන් ගුණ වෙනවා. ධන 2 A වලින් ගුණ වෙනවා. ධන 2 ඍණ 3ෙන් ගුණ වෙනවා. මම ඔයාලට කියලා දෙන්නම්. මතක තියාගන්න මාරම ලේසි දෙයක් මේ ඍණ ධන පැටලෙන්නේ නැහැ කවදාවත් ආයේ. මේක මේ හරිම ලේසි දෙයක්. මෙච්චරයි ලකුණ සමානයි නම්. ලකුණ සමාන ලකුණ අසමාන එච්චරයි. මතක තියාගන්න ඕනේ ඔච්චරම විතරයි. ලකුණ සමාන ලකුණ අසමාන ඔච්චරයි. ලකුණ සමානයි නම් මතක තියාගන්න ලකුණ සමානයි නම් ධන. ලකුණ අසමානයි නම් ඍණ. ඔච්චරමයි මතක තියාගන්න ඕනේ. ලකුණ සමානයි නම් ධන එනවා, ලකුණ අසමානයි නම් ඍණ එනවා. මේ බලන්නකො ලකුණ සමානයි.
ඍණයි ඍණයි ගුණ වෙනවා. ලකුණ සමානද නැද්ද? සමානයි. එහෙනම් මොකක්ද එන්නේ? ධන. ඍණයි ඍණයි බෙදෙනවා. ලකුණු දෙකම සමානද නැද්ද? සමානයි. එහෙනම් මොකක්ද එන්නේ? ධන. ඍණයි ධනයි බෙදෙනවා. ලකුණු දෙක අසමානද නැද්ද? අසමානයි. අසමානයි නම් මොකක්ද එන්නේ? ඍණ. ඍණයි ධනයි ගුණ වෙනවා. ලකුණු දෙක අසමානයිද නැද්ද? අසමානයි. එහෙනම් එන්නේ ඍණ. මතක තියාගන්න මෙච්චරයි. ලකුණ සමානයි නම් ධන, ලකුණ අසමානයි නම් ඍණ. ලකුණ සමානයි නම් ධන, ලකුණ අසමානයි නම් ඍණ. ඔන්න මට නිකන් හිතුණා පොඩි දෙයක් කියලා දුන්නේ කවදාවත් පැටලෙන්නේ නැහැ ආයේ. කවදාවත් පැටලෙන්නේ නැහැ. ලකුණ සමානයි නම් ධන කියලා මතක තියාගන්න. ලකුණ අසමානයි නම් ඍණ. එච්චරයි. හරි. දැන් බලන්නකෝ. ඒ ධන දෙකයි ඒ ඍණ තුනයි ගුණ කරලා බලමු. හරිද? මේ ඒ වලින් ගුණ වෙනවා. ධනයි ධනයි. ධනයි ධනයි ලකුණ සමානයි. එහෙනම් ධන. ඒ වර්ගය. මේ ඒ ඍණ තුනෙන් ගුණ වෙනවා. ධනයි ඍණයි ලකුණ අසමානයි. එහෙනම් ඍණ 3යි ඒ. මේ ධන මේ ඒ වලින් ගුණ වෙනවා. ධනයි ධනයි ලකුණ සමානයි. එහෙනම් ධන 2යි ඒ. මේ දෙක මේ ඍණ තුනෙන් ගුණ වෙනවා. ධනයි ඍණයි ලකුණ අසමානයි. එහෙනම් ඍණ 3 8 2 6යි. හරිනේ. එතකොට ඒ වර්ගය මෙතන ඍණ 3යි ධන 2යි. මෙතන එකතු කිරීමක් අඩු කිරීමද අරක අදාළ වෙන්නේ ಗುಣ කිරීම බෙදීමේදී විතරයි. හරිද? එකතු කිරීමක් අඩු කිරීමේදී කරන්න ඕනේ කිරීම ලොකු එකෙන් පොඩි එකෙන අඩු කරා 3යි ඒ වලින් 2යි ඒ අඩු කරා ඒ ලොකු එකෙන ලකුණ දැම්ම ඍණ. ඔන්න උත්තරේ ඒ වල ඍණ ඒ ඍණ 6. මේක මේ විදිහට හදන්නත් පුළුවන්. එකපාරම මේ විදිහට සුළු කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙහෙම හදන්නත් පුළුවන්. ඒ ධන දෙක ඒ ඍණ 3 මෙතන ඒ ගන්නවා ඒ ඍණ 3 පදයෙන් ගුණ වෙනවා. ඊට පස්සේ මේ ධන දෙක ගන්නවා ඒ ඍණ 3 පදයෙන් ගුණ වෙනවා. දැන් මේ ඒ වර්ගය ධන ඒ ඍණ 3ෙන් ගුණ වුනහම ඍණ 3යි ඒ ධන දෙක ධන ඒ වලින් ගුණවම ධන 2යි ඒ ධන දෙක ඍණ 3ෙන් ගුණවම ඍණ 6යි. දැන් ඒ වර්ගය ඍණ ඒ ඍණ 6. මෙහෙම හදන්නත් පුළුවන්. හරි. ඔන්න දැන් අපිට තියෙනවා සංඛ්‍යා රටා ගානක්. මේක නම් හරිම ලේසි ගානක් කොහොමත් හැම ළමයෙක්ටම වගේ ලේසියෙන් පාඩමක් තමයි මේ සංඛ්‍යා රටා පාඩම කියන්නේ. එතකොට අපි දැන් බලමු මේක හදන්න. මට කලින් ගාන හදන්න try එකක් දෙන්න. හරි. සිසුන් කණ්ඩායමක් පළමු දින රුපියල් 3ක්ද හොඳට මතක තියාගෙන ගණන් හදද්දී මේ හැමෝම මතක තියාගන්න ඕනේ. පොඩි chart එකක් ඇඳ ගන්න හැම ගානකදීම. තේරෙන්නේ නැහැ වගේ නම් පොඩි කටු සටහනක් ඇඳ ගන්න. ඒ කටු සටහන දිහා බල බල හදන්න පුළුවන් ඊට පස්සේ. සිසුන් කණ්ඩායමක් පළමු දින රුපියල් 3ක්ද දෙවන දින රුපියල් 7ක්ද? මේ මහලුකු දේවල් අඳින්න ඕනේ නැහැ. මේ මං අඳින්නේ මෙහෙම මේ. එක දින මේ දෙක දින ඔය වගේ නිකන් මොකක් හරි කටුවට ඇඳ ගන්නවා. පළමු දින රුපියල් 3යි. ඔන්න පළවෙනි දින රුපියල් 3යි. දෙවෙනි දින රුපියල් 7යි. දෙවෙනි දින රුපියල් 7යි. බැගින් දිනපතා රුපියල් 4 බැගින් වැඩි කරමින් මුදල් එකතු කරයි. ඔව් ඉතින් හරියනේ පළවෙනි දවසේ රුපියල් 7යි, දෙවෙනි දවසේ රුපියල් පළවෙනි දවසේ රුපියල් 3යි, දෙවෙනි දවසේ රුපියල් 7යි. ඒ කියන්නේ මේකට 4ක් එකතු වුණාම 7 එන්නේ. එතකොට තුන්වෙනි දවසේ 4ක් එකතු වුණාම කීයද? 11යි. එතකොට හතරවෙනි දවසේ හතරවෙනි දවසේ 11ට 4ක් එකතු වුණාම කීයද? 15යි. මේ විදිහට තමයි මුදල් එකතු කරන්නේ. සිසුන් කණ්ඩායම පළමු දින 4ේදී එකතු කරන මුදල් ප්‍රමාණය පිළිවෙලින් ලියා දක්වන්න. මම ලියනවා පළමු දින පළවෙනි දවසේ කීයක්ද? රුපියල් 3යි. දෙවන දින 4 ගානේ වැඩි වෙන්න ඕනේ. රුපියල් 7යි. තුන්වෙනි දින 4 3ක් එකතු වුණාම රුපියල් 11යි. හතරවෙනි දින 11ට 4ක් එකතු වුණාම රුපියල් 15යි. ඔන්න. දිනපතා ඔවුන් එකතු කරන මුදල් ප්‍රමාණ සංඛ්‍යා රටාවක් ලෙස ලියූ විට එම රටාවේ මුල් පදය හා පොදු අන්තරය කුමක්ද? සංඛ්‍යා රටාවක් ඉදිරි ලියුවොත් එහෙම T1 කියන්නේ 3යි, T2 කියන්නේ 7යි, T3 කියන්නේ 11යි, T4 කියන්නේ 15යි. එතකොට පැහැදිලිවම පේනවා
මේ දෙකේ වෙනස 4යි. මේ දෙකේ වෙනස 4යි. මේ දෙකේ වෙනස 4යි. එතකොට අපිට පොදු අන්තරය කියන්නේ පළවෙනි පදයේ අරිනවා, අතාරිනවා, ඊට පස්සේ තියෙන පදයකින් පෙර පදය අඩු කරනවා. 7න් 3ක් අඩු කරොත් 4යි කියලා ලියන්න පුළුවන්. මේක තමයි පොදු අන්තරය කියන්නේ. එතකොට මුල් පදය, ඒ කියන්නේ T1 කියන්නේ 3යි. මේ දෙක තමයි අපෙන් අහලා තියෙන්නේ. එම රටාවේ සාධාරණ පදය සඳහා ප්‍රකාශනයක් ලබා ගන්න. සාධාරණ පදය සඳහා ප්‍රකාශනයක් ලබා ගන්න එක සිම්පල්. T1 කියන්නේ 3යි, T2 කියන්නේ 7යි, T3 කියන්නේ 11යි, T4 කියන්නේ 15යි. අපි සාධාරණ පදේ ගන්න සාමාන්‍යයෙන් ඒ කියන්නේ සාධාරණ පදේ සඳහා ප්‍රකාශනයක් ලබා ගද්දී පොදු අන්තරය භාවිතා කරන්න ඕනේ. ඉස්සෙල්ලම පොදු අන්තරය හොයා ගන්න ඕනේ. 4 ඍණ 3 කියන්නේ 4යි. ඒක පාවිච්චි කළා මේ හැම පදයක්ම හදා ගන්න ඕනේ. අපිට දැන් T1 කියන්නේ 4 ගුණ කිරීම 1 වෙන්න ඕනේ. 4 ගුණ කිරීම 1. T1 නිසා. 4 ගුණ කිරීම 1. දැන් 3 හදාගන්න නම් මේකෙන් එකක් අඩු වෙන්න ඕනේ. එතකොට T2 නම් පොදු අන්තරය 4නේ 4 භාවිතා කරා. ඒක ගුණ වෙන්න ඕනේ 2කින්. T2කින්. හරිද? 4 වරක් 2 8යි අපට 8 වැඩක් නැහැ. අපි හදාගන්න ඕනේ 7. 7 හැදෙන්නේ 8න් එකක් අඩු වුණාට පස්සේ. මේ විදිහට මේක දිගටම යනවා. එතකොට අපිට Tn කියන එක ලියන්න පුළුවන් 4යි. මෙතන 1 2 3 4 5 6 7 8 n 4යි n ඍණ 1. එතකොට T8 කියන්නේ 4යි n ඍණ 1. එමගින් 7 වන දින ඔවුන් එකතු කරන මුදල ගණනය කරන්න. 7 වන දින එකතු කරන මුදල. ඒ කියන්නේ T7. T7 කියන්නේ 4 ගුණ කිරීම 7 ඍණ 1. 7 වරක් 4 කියන්නේ 4 වරක් 7 කියන්නේ 28යි. 28න් එකක් අඩු කරපුවාම 27යි. රුපියල් 27යි මෙයාලා 7 වෙනි දවසේ එකතු කරන්නේ. රුපියල් 27යි. ඔවුන් රුපියල් 39ක් එකතු කරන්නේ ආරම්භක දිනයේ සිට කීවෙනි දිනයේදීද? රුපියල් 39ක්. දැන් සාධාරණ පදේ කියන්නේ TN කියන්නේ 4න් ඍණ 1නේ. ඒක රුපියල් 39ක් එකතු කරන්නේ ආරම්භක දිනයේ සිට කීවෙනි දිනයේදී? එතකොට TN කියන එක තමයි 39 වෙන්නේ. අපෙන් n තමයි අහන්නේ. 4න් ඍණ 1. එතකොට 39 සමානයි 4න් ඍණ 1 ධන 1 මේ පැත්තටත් ඒකම එකතු කරන්න ඕනේ. එතකොට 39ට එකක් එකතු වුනහම 40යි. මේ එකට මේ එක කැපෙන 4න්. දැන් දෙපැත්තම 4ෙන් බෙදුනොත් මේ 4ට මේ 4 කැපෙනවා. එතකොට n කියන්නේ 10යි. 44ෙන් බෙදුනොත් එහෙම 10යි. එතකොට 10 වෙනි දිනයේ 10 වන දිනයේ ඊට පස්සේ කියලා දෙනවා පුද්ගලයෙක් දැන් මෙතන මේ භාග සංඛ්‍යාවක් මේ භාග ගැටලුවක් පුද්ගලයෙක් තමා සතු මුදලින් භාගයක් තම බිරිඳටද තුනෙන් එකක් තම පුතාටද ලබා දුන්නේය කියලා තියෙනවා. අපි නිකමට මේ පුද්ගලයාගේ සල්ලි ටික කියලා කියමුකෝ. භාගයක් බිරිඳට දෙනවා තුනෙන් එකක් පුතාට. ඔහු තම බිරිඳට හා පුතාට ලබා දුන් මුදල මුළු මුදලින් කවර භාගයක්ද? එතකොට භාගයක් බිරිඳට දෙනවා තුනෙන් එකක් පුතාට. එතකොට මුළු මුදලින් කවර භාගයක්ද කියලා හෙව්වොත් එහෙනම් මේ භාගයයි තුනෙන් එකයි එකතු කරන්න තමයි තියෙන්නේ. එතකොට භාගය ධන තුනෙන් එක. දැන් මේ දෙකම මොකද්ද? මේ දෙකේම හරය අසමානයි. හරය සමාන වෙන්න නම් මේ දෙකට තුල්‍ය භාග දෙකක් ලියා ගන්න ඕනේ. හරය සමාන වෙන්නේ මේ දෙකේම 3යි 3යි 2යි ගත්තොත් එහෙම හරය සමාන වෙන්න නම් 6 දෙකටම පොදු 6 ඉලක්කම. එතකොට 6 කරගන්න නම් දෙකෙන් එක හරයයි 9යි දෙකම ಗುಣ කරන්න ඕනේ කීයෙන්ද 3ෙන්. 1 ಗುಣ කිරීම 3 2 ගුණ කිරීම 3 ධන 3න් එක 6 කරගන්න උඩ යටයි දෙකම ඒ කියන්නේ 3න් එකේ හරය 6 කරගන්න උඩ යටයි දෙකම ගුණ කරන්න ඕනේ දෙකෙන් එකක් දෙකෙන් ගුණ කරනවා තුනක් දෙකෙන් ගුණ කරනවා එතකොට මෙතන එනවා 3 බෙදීම 6 ධන 2 බෙදීම 6 කියලා. ඒ කියන්නේ 6 3 ධන 2 5 බෙදීම 6යි. 6න් 5යි.
6න් 5යි. ඉතිරි මුදලින් 4න් 3ක් ඔහු තම වියදම සඳහා තබා ගන්නේ නම් තම වියදම සඳහා තබාගත් මුදල මුළු මුදලේ භාගයක් ලෙස දක්වන්න. ඉතිරි මුදල. දැන් අපි හොයාගත්තා බිරිඳටයි පුතාටයි දුන්න ගාණ කොච්චරද? 6න් 5යි. 6න් 5යි. එතකොට ඉතිරි මුදල කියන්නේ සම්පූර්ණ මුදල කියන්නේ 6න් 6යි. හරිද? සම්පූර්ණ මුදල. සම්පූර්ණ මුදල කියන්නේ 6න් 6යිනේ. එතකොට බිරිඳටයි පුතාටයි 6න් 5ක් දුන්නොත් එහෙම 6න් 6න් අපි අඩු කරන්න ඕනේ 6න් 5ක්. එතකොට උත්තරේ කියන්නේ 6න් 1යිනේ. ඉතුරු වෙන්නේ මෙයාගේ 6න් 1යි. මෙන්න මේකෙන් තමයි කොච්චරක්ද 4න් 3ක් ඔහු තම වියදම සඳහා තබා ගන්න. ඒ කියන්නේ 6න් 1න් 4න් 3ක්. 6න් 1න් 4න් 3ක් තමයි ඔහු තම වියදම සඳහා තබා ගන්නේ. අපි හිතමු අපි ඉස්සෙල්ලාම ඉතිරි මුදල. ඉතිරි මුදල. බිරිඳට පුතාට දුන් පසු ඉතිරි මුදල කියන්නේ 6න් 6න් අඩු කරන්න ඕනේ 6න් 5ක්. උත්තරේ 6න් 1යි. එතකොට ඒකෙන් තමයි වියදම සඳහා තබා ගන්නෙ. එතකොට වියදම සඳහා තබාගත් මුදල 6න් 1න් 4න් 3ක්. 6න් 1න් 4න් 3ක් තමයි වියදම සඳහා තබා ගන්නෙ. ඒ කියන්නේ 6න් 1 ගුණ කරන්න 4න් 3ෙන්. එතකොට අපිට මේ 3 වරක් 1යි 3 වරක් 2යි කියලා කපන්න පුළුවන්. උඩයි 8යි හරයයි 9යි. එතකොට 1 වරක් 1 1යි 4 වරක් 2 8යි. 8න් 1ක්. එතකොට තම වියදම් සඳහා තබාගත් මුදල 8න් 1යි. අවසානයේදී ඔහු අත ඉතුරු වූ මුදලින් ඔහු පාපැදියක් මිලට ගත්තේය. පාපැදිය මිලටගත් මුදල මුළු මුදලින් කවර භාගයක්ද? පාපැදිය මිලටගත් මුදල. ඒ කියන්නේ එතකොට දැන් මෙතන මුළු මුදල දැන් වියදම සඳහා තබාගත් මුදල දැන් 6න් 1ක් ඉතුරුයිනේ. 6න් 1ක් ඉතුරුයි 6න් 1න් 4න් 3ක් වියදම සඳහා තියා ගන්නවා. වියදම සඳහා තබා ගන්නවා. එතකොට තම වියදම සඳහා තබාගත් මුදල තමයි මේ 8න් 1යි කියලා හොයාගත්තේ. හරිද? වියදම් සඳහා තබාගත් මුදල තමයි 8න් 1යි කියලා හොයාගත්තේ. අවසානයේදී ඔහු අතර ඉතිරි වූ මුදලෙන් ඔහු පාපැදියක් මිලට ගත්තේය. පාපැදියේ මිලටගත් මුදල මුළු මුදලින් කවර භාගයක්ද? මුළු මුදලින්. කොහොමද ඒක හදන්නේ? අවසානයේදී ඔහු අතර ඉතිරි වූ මුදලින් ඔහු පාපැදියක්. එතකොට පාපැදිය මිලදී ගත් මුදල තමයි අපෙන් අහන්නේ. දැන් බලමු මේ කොහොමද හදන්නේ කියලා. දැන් වියදම සඳහා තබාගත් මුදල 8න් 1යි නම් මුළු මුදලේ භාගයක් විදිහට මේ ලියුවේ. මේ තමයි වියදම සඳහා තියාගන්නේ. එතකොට ඉතිරි මුදලෙන් 4න් 3ක් මේ ඉතිරි මුදල. ඉතිරි මුදලෙන් 4න් 3ක් තමයි වියදමට තියාගන්නේ. ඒ කියන්නේ කොච්චරද? වියදමට තියාගන්න එක 8න් 1ක් කියලා අපි හොයාගත්තා. ඉතිරි මුදලෙන් 4න් 3ක්. ඉතුරු වෙනවා යම් කිසි ප්‍රමාණයක්. ඒ මුදලෙන් 4න් 3ක්. ඒක තමයි මේ 8න් 1ට සමාන වෙන්නේ. ඉතිරි වෙන ප්‍රමාණය. 4න් 3ක් තමයි 8න් 1ට සමාන වෙන්නේ. එතකොට මේ ඉතිරි වන මුදලෙන් සම්පූර්ණ මුදලෙන් 8න් 1කට මේක සමාන වෙන්නේ. 4න් 3ක්. මේ ඉතිරි වෙන මුදල 6න් 1ක් කියලා අපි හොයාගත්තනේ.
ඉස්සලා ඉතිරි වෙන මුදල කියන්නේ පුතාටයි බිරිඳටයි දුන්නට පස්සේ ඉතිරි වෙන ප්‍රමාණය 6න් එකක්. ඒකෙන් 6න් එකෙන් ඉතිරි වෙන ප්‍රමාණයෙන් 4න් 3ක් තමයි මේ 8න් එක වෙන්නේ. සම්පූර්ණ මුදලෙන් 8න් එකක් වෙන්නේ. එතකොට මේ ඉතිරි වන මුදලෙන් 4න් 3ක්නේ. එතකොට 4න් 4ක් කියන්නේ සම්පූර්ණ ප්‍රමාණය. ඉතිරි වෙන මුදලෙන් 4න් එකක් තව ඉතුරු වෙන්නේ. සම්පූර්ණ මුදල 4න් 4යිනේ. සම්පූර්ණ මුදල අපි ඉතිරි වෙන මුදල 6න් 1යි කියලා හිතුවොත් එහෙම ඉතිරි වෙන මුදල 6න් 1න් 4න් 3ක්නේ වියදමට තියාගන්නේ. තව 4න් එකක් ඉතුරු වෙන්නේ. මොකද 4න් 4න් 3ක් අඩු කරොත් එහෙම 4න් 1යිනේ. අන්න ඒ ප්‍රමාණය. අන්න ඒ ප්‍රමාණය අන්න ඒ ප්‍රමාණය තමයි තවත් ඉතුරු වෙන්නේ. අවසානයේ ඉතුරු වෙන කොටස. අවසානයේ ඉතුරු වෙන කොටස. දැන් ලියන්න පුළුවන් අවසානයේ ඉතිරි වන මුදල. අපිට ලියන්න පුළුවන් 6න් 1 ගුණ කිරීම 4න් 1. ඒ කියන්නේ 1 බෙදීම 24ක ප්‍රමාණයක් ඉතුරු වෙනවා. 24න් 1ක්. පාපැදිය මිලට ගත් මුදල මුළු මුදලින් කවර භාගයක්ද? ඔන්න අවසානයේ ඉතුරු වෙන මුදලනේ. එතකොට මේක තමයි පාපැදිය මිලට ගත් මුදල. ඒක පැහැදිලි නැත්නම් මම ආයෙ පාරක් පැහැදිලි කරන්නම්. මෙන්න මෙච්චරයි. මෙන්න බිරිඳ මෙන්න පුතා. බිරිඳටයි පුතාටයි සම්පූර්ණයෙන් දෙනවා 6න් 5ක්. හරිද? 6න් 5ක් බිරිඳටයි පුතාටයි දුන්නට පස්සේ ඉතිරි වෙනවනේ යම් කිසි ගාණක්. අන්නේ ඉතිරි වෙන ප්‍රමාණය මේ 6න් 5න් මේ 6 ඉතිරි වෙන ප්‍රමාණය කියන්නේ මේ බිරිඳටයි පුතාටයි දුන්නට පස්සේ ඉතිරි වෙන ප්‍රමාණය සම්පූර්ණ මුදල 6න් 6යි නම් 6න් 5ක් අඩු කරන්න ඕනේ. සම්පූර්ණ මුදල 6න් 6නේ. ඒකෙන් මෙන්න මේ බිරිඳටයි පුතාටයි දුන්න 6න් 5 අඩු කරාට පස්සේ ඉතිරි වෙන්නේ 6න් 1යිනේ. මේක තමයි මෙයාට සම්පූර්ණ වශයෙන් ඉතුරු වෙන්නේ. තේරුණාද? 6න් 1යි. සම්පූර්ණයෙන් ඉතුරු වෙන මුදල. සම්පූර්ණයෙන් ඉතිරි මුදල තමයි මෙන්න මේ 6න් 1ක් කියලා කියන්නේ. දැන් මෙන්න මේ 6න් 1න් මෙන්න මේ 6න් 1න් 4න් 3ක් මෙයා වියදම් කරනවා. මේ 6න් 1න් 4න් 3ක් මෙයා වියදම් කරනවා. මෙයා තියා ගන්නවා වියදමට මෙච්චරක්. එතකොට දැන් මේ ඉතිරි වෙන මුදල 6න් 1න් තව 4න් එකක් ඉතුරු වෙන්නේ. අන්න ඒක තමයි මොකද්ද? බයිසිකලයට තියාගන්නේ. බයිසිකලයට තියාගන්නේ. ඇයි ඒ 6න් 1න් දැන් ඉතිරි වෙන සම්පූර්ණ ප්‍රමාණය 6න් 1යි. ඒකෙන් 4න් 3ක් වියදමට තියා ගන්නවා. ඊට පස්සේ ඉතුරු වෙන ටිකක් තියෙනවා. මොකද 4න් 3ක් නේ සම්පූර්ණයෙන් 4න් 4ම නෙමෙයිනේ. 4න් 3ක් තමයි වියදම තියාගන්නේ. මේ 6න් 1න් 4න් 3ක්. දැන් සම්පූර්ණ ප්‍රමාණය 4න් 4නේ. මේ සම්පූර්ණ ප්‍රමාණය 4න් 4යි කියලා හිතන්නකෝ. 4න් 4ම නෙමෙයි මෙයා තියාගන්නේ වියදම 4න් 3ක්. එතකොට තව කොච්චරක් ඉතුරු වෙයිද? 4න් 3ක් අඩු කරපුවාම එනවා 4න් 1යි කියලා. තව ඉතුරුයි 4න් එකක්. මේ තව ඉතුරුයි 4න් එකක්. 4න් 3ක් වියදමට තියාගත්ත තව 4න් එකක් ඉතුරුයි. අන්න ඒක සම්පූර්ණයෙන් ඉතුරු වෙනවා 6න් එකක්. ඒ 6න් එකෙන් 4න් 3ක් වියදමට තියාගන්නවා. ඊට පස්සේ වියදමට තියාගත්තට පස්සේ අර මේ සම්පූර්ණයෙන් ඉතුරු වූ මුදලෙන් මේ 6න් එකෙන් ඉතුරු 4න් එක බයිසිකලයට තියාගන්නවා. මෙන්න මේක. ඒක තමයි මම මේ ලියලා තියෙන්නේ. අපහැදිලි නම් ඔන්න ආය පාරක් කිව්වා. එතකොට පාපැදිය මිලදී ගත් මුදල 24න් 1යි. පාපැදිය මිලට ගැනීමට ඔහු රුපියල් 12000ක් වියදම් කරේ නම් ආරම්භයේදී ඔහු සතුව තිබූ මුදල කොපමණද? ඒ කියන්නේ හරිම ලේසියි. දැන් 24න් එකක් කියන්නේ 24න් එක තමයි 12000 කියන්නේ. ඒ කියන්නේ 24න් 24ක් කියන්නේ කොච්චරක්ද? මෙන්න මේ 12000 ගුණ කරන්න ඕනේ 24න්. 12000 ගුණ කරන්න ඕනේ 24න්. 24 12න් ගුණ කරමු 4 වරක් 2 8යි 2 වරක් 2 4යි 1 වරක් 4 4යි 1 වරක් 2 2යි 8යි 4යි 4යි 8යි 2යි 288යි බිංදු 3ක් ඉස්සරහින් දාන්න ඕනේ 288000යි 24න් එක කියන්නේ දැන් මේ 12000යි
ඒ කියන්නේ 24න් 24 කියන්නේ සම්පූර්ණ ගාණ කියන්නේ දෙපැත්තම ගුණ කරනවා 24න්. එතකොට අපිට ආව උත්තරේ 2,88,000යි. ආරම්භයේ තිබ්බ මුදල. මේ තමයි ආරම්භයේ තිබූ මුදල. හරි. අලෙවි නිලධාරියෙක් ශීතකරණ 10ක් එකක් රුපියල් 50,000 බැගින් විකුණා දීමට 103ක කොමිස් මුදලක් අය කරයි. ඔහු අය කරන කොමිස් මුදල කොපමණද? හරි. මේක හරිම ලේසියි. මෙතන කියලා තියෙන්නේ ශීතකරණ 10ක් එකක් 50,000 බැගින් විකුණා දීමට 103ක කොමිස් මුදලක් අය කරයි. ඔහු අය කරන කොමිස් මුදල කොපමණද? එතකොට එක් ශීතකරණයකට එක් ශීතකරණයකට අය කරන කොමිස් මුදල එක් ශීතකරණයකට අය කරන කොමිස් මුදල කියන්නේ මෙන්න මේ 50,000න් මෙයා කොච්චරක් ගන්නවද? 100ට 3යි. 50,000න් 100ට 3යි. එතකොට ශීතකරණ 10ට අය කරන කොමිස් මුදල. ශීතකරණ 10ට අය කරන කොමිස් මුදල මෙන්න මේ 50,000 100ට 3ෙන් ගුණ කරලා ඒක ගුණ කරන්න ඕනේ ආයේ 10න්. ඇයි? එක ශීතකරණයකට මෙච්චර ප්‍රමාණයක් නම් ශීතකරණ 10කට කොච්චරක්ද? දැන් අපිට පුළුවන් මේ බිංදු දෙකට මේ බිංදු දෙක කපනවා. එතකොට අපිට ලියන්න පුළුවන් 500 ඒව තුනක් කියන්නේ 1500 ඒක 10න් ගුණ කරපම් 15000යි. රුපියල් 15000ක් මෙයා කොමිස් විදිහට අය කරනවා. ඊට පස්සේ දෙවෙනි එක මෙතන දෙනවා වෙලෙන්දෙක් රුපියල් 15000ට මිලදීගත් මේසයක මිල 110ක ලාභ ලැබෙනසේ ලකුණු කරයි. නමුත් ඔහු එය අත්පිට මුදලට විකිණීමේදී 103ක වට්ටමක් ලබා දෙයි. මේසේ විකිණීම සඳහා ලකුණු කර ඇති මිල කීයද? දැන් මෙන්න මේසයක් තියෙනවා. මෙයා මේක ගත් මිල 15000යි. ඊට පස්සේ මෙයා මේක විකුණන්න ලකුණු කරනවා 110ක ලාභයක් ලැබෙන විදිහට. ඒ කියන්නේ මෙන්න මේ 15000න් 110ක් ලාභයක් ලැබෙන්න විදිහට 110ක්. එන්නේ 15000න් 110ක් කියන්නේ කොච්චරක්ද කියලා බලන්න ඕනේ. හැබැයි මෙයා මේක අත්පිට මුදලට විකිණීමේදී 103ක වට්ටමක් දෙනවලු. ඉස්සලම හදන මේසේ විකිණීම සඳහා ලකුණු කර ඇති මුදල. මම මේක සරලව මේක මාර්ම ලේසියෙන් හදනවා මෙහෙම. මම මොකක් හරි බඩුවක් ගන්නවා 100ට. මම ඒක 120ක ලාභයක් තියෙන විදිහට මිල ලකුණු කරනවලු. ඒ කියන්නේ මම මේ බඩුව 100ට ගන්නවා නම් 120ක ලාභයක් තියෙනවා කියන්නේ 120යි මම ලකුණු කරන මිල. 120ක. තේරුණාද? එතකොට මම බඩුවක් ගන්නවා නම් 1000ට ඒක 120ක ලාභයක් තියෙන විදිහට ලකුණු කරනවා නම් මිල 1000 ගුණ කරන්න ඕනේ 100න් 120යි. 100න් 120න් ගුණ කරපුවම හරි. එහෙම හදන්න පුළුවන්. එතකොට දැන් මෙයා 15000නේ ගන්නෙ. මෙයා 15000ට තමයි ගන්නෙ. තවත් තේරෙන්නේ නැත්නම් ඔන්න බලා ගන්න. 110ක ලාභයක් ලැබෙන විදිහට මේ 15000න් 100ට 100ක් කියන්නේ කොච්චරද? මේ 100ට මේ 100 කපනවා ආයෙ 15000යිමයි.
හරිද? 100ට 10ක් කියන්නේ ලාභයයි මේක එකපාරින්ම හදමු. 15000 ගුණ කරන්න ඕනේ 100ට 10ක් කියන්නේ 100ට එකතු වෙන්නේ 10. 100ට තව 10ක් එකතු වෙන්නේ 100ට 110ක්. ඔන්න. ලාභයයි ගත්ත මිලයි ඔක්කොම එකතු වෙලා. ඒ කියන්නේ ලාභ සහිතව විකුණන මිල තමයි. ලකුණු කරන මිල තමයි මේ තියෙන්නේ. දැන් බලන්නකෝ. දැන් මේ තියෙන්නේ ලාභයයි මොකද්ද මේ තියෙන්නේ? ලාභය ප්ලස් ගත් මිල. ගත් මිලයි ලාභයයි දෙකම එකතු කරලා තමයි 15000 ගුණ කිරීම 100ට 110 කියන්නේ. මේක තමයි ලකුණු කරපු මිල වෙන්නේ. හරි. දැන් මගෙන් අහලා තියෙනවා විකිණීම සඳහා ලකුණු කර ඇති මිල. මෙතන මම ලියනවා ලකුණු කර ඇති මිල. 15000 ගුණ කිරීම 100ට 110. මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා. එතකොට 15 ගුණ කරන්න ඕනේ 11න් 1 වරක් 5 5 1 වරක් 1 1යි 1 වරක් 5 5යි 1 වරක් 1 1යි 5යි 5යි 1යි 6යි 165යි 165යි දැන් මේ බිංදු දෙක මෙහෙම දාන්න පුළුවන් අපිට. එතකොට කීයද එන්නේ? 16500යි. ලකුණු කර ඇති මිල 16500යි. 100ට 10ක ලාභයක් තියෙන විදිහට ලකුණු කරන්නේ 16500යි. හරිනේ. ගත්තේ 15000ට ලකුණු කරන්නේ 16500ට. නමුත් ඔහු ඒ අත්පිට මුදලට විකිණීමේදී 103ක වට්ටමක් දෙනවලු. අත්පිට මුදලට විකිණීමේදී මේසේ විකුණන මිල දැන් මේකේ ලකුණු කරලා තියෙන්නේ 16500යි කියලා. හැබැයි මේක ගන්න ආවට පස්සේ තව 103ක ඩිස්කවුන්ට් එකක් දෙනවා. ඊට පස්සේ අපි අ, ලබා දෙන වට්ටම හොයලා එමු. ආ ලබා දෙන වට්ටම. ලබා දෙන වට්ටම කියන්නේ මෙන්න මේ 16500න් 100ට 3ක් වට්ටම කියන්නේ මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා. එතකොට 165 ගුණ වෙන්න ඕනේ. එතනින් 5 රත් 3 15න් 5 එකක් ඉතුරුයි. 6 කොටත් 3 18 1යි 19 9 එකක් ඉතුරුයි. 3 වරක් 1 3 1යි 4යි 495යි. රුපියල් 495ක ඩිස්කවුන්ට් එකක් දෙනවා. එතකොට දැන් මේක විකුණන්නේ කීයටද? විකුණන්නේ විකුණන මිල. විකුණන මිල කියන්නේ මෙන්න මේ 16500න් මෙන්න මේ 495 අඩු වෙනවා. 16500න් මෙන්න මේ 495 අඩු වෙනවා. 10න් 5ක් කියන්නේ 5යි. 9න් 9ක් බිංදුවයි. මෙතන තියෙන්නේ 4න් 4ක් ඒත් බිංදුවයි. 6යි. රුපියල් 16500යි. 16500යි. අත්පිට මුදලට මේසේ විකිණීමෙන් වෙළෙන්දා ලබන ලාභ ප්‍රතිශතය. ලාභ ප්‍රතිශතය. අපි දන්නා ලාභ ප්‍රතිශතය. ලාභ ප්‍රතිශතය කියන්නේ ලාභය බෙදීම ගත් මිල ගුණ කිරීම 100ට 100ෙන්. දැන් ලාභය කීයද? දැන් ලාභය හොයන්න ලාභය කියන්නේ මොකද්ද? ලාභයේ විකිණුම් මිල අඩු කිරීම ගත් මිල. දැන් විකුණන්නේ කීයටද? 16500ට. ගත්තේ කීයටද? ගත්තේ 15000ට. 15000ට. එතකොට 16500න් 15000ක් අඩු කරපුවාම 1005යි. ලාභය. එතකොට ලාභය දානවා උඩට 1005යි කියලා. ගත්ත ගාන 15000 ගුණ කිරීම 100ට 100. මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා. දැන් 1005 150න් බෙදන්න තියෙන්නේ. එතකොට මේක සුළු කරගමු. එතකොට එනවා 6.7ක් කියලා. 6.7යි. ලාභ ප්‍රතිශතය. ඊට පස්සේ මේ භාග සංඛ්‍යාවක් තියෙනවා සුළු කරන්න. 1.3න් 1 බෙදීම 1.2න් 1 ධන 4න් 3 අල්නා යන්න 4න් 2.
3න් 2. ඔව්. ඉස්සෙල්ලා මේ මිශ්‍ර භාග විෂම භාග කර ගන්න ඕනේ තුන් වරක්. මෙන්න මේ මිශ්‍ර භාග ටික විෂම භාග කර ගන්න ඕනේ. තුන් වරක් එක 3යි 3 1යි 4යි 4 බෙදීම 3 බෙදීම දෙවරක් එක 2යි 2යි 1යි 3යි 3 බෙදීම 2 ධන 4න් 3 4න් 3න් 2න් 1. ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මෙහෙම 1 බෙගු a. මෙන්න මේ පිළිවෙලට තමයි සුළු කරන්නේ. ඉස්සෙල්ලාම අපි වරහන් තියෙනවා නම් ඒවා සුළු කරලා ඉන්නවා. දැන් 4 බෙදීම 3 වරහන් ඇතුලේ දැන් මෙතන යට තියෙන්නේ මෙතන 2 තියෙනවා 4 තියෙනවා. 2න් 3 සහ 4න් 3 නේ තියෙන්නේ. එතකොට මේකේ පොදු හරය 4 4කට ගන්න නම් මේ 2න් 3ත් උඩයි යටයි දෙකම මොකද්ද හරය ලැබෙයි දෙකම 2න් ගුණ කරගෙන පොදු හරයකට ගන්න ඕනේ තුල්‍ය භාගයක් ලියා ගන්නවා. එතකොට 3ත් ගුණ කරනවා 2න් 2ත් ගුණ කරනවා 2න් 3 බෙදීම 4න් 3න් 2යි. එතකොට 4 බෙදීම 3 බෙදීම උඩට එනවා 3 වරක් 2 6යි 2 වරක් 2 4යි ධන 3 බෙදීම 4යි 3න් 2යි. දැන් මට ලියන්න පුළුවන් 4 බෙදීම 3 බෙදීම 4යි 6යි 3යි 9යි කියලා ලියන්න පුළුවන්. අල් නයන 3න් 2. දැන් මෙතන බෙදීමක් තියෙනවා අල් නයන්නක් තියෙනවා. එතකොට බෙදීමයි අල් නයන්නයි ගත්තාම අපි ඉස්සෙල්ලම කරන්නේ අල් නයන්න. අල් නයන්න අපි ඉස්සෙල්ලම කරන්නේ. ඊට පස්සේ දැන් 4 බෙදීම 3 බෙදීම 9 බෙදීම 4 ඒ විදිහට තියාගත්තා අල් නයන්න වෙනුවට ගුණ කිරීම දාගත්තා 2 බෙදීම 3. දැන් දෙවරක් 1යි දෙවරක් 2යි තුන් වරක් 1යි තුන් වරක් 3යි. දැන් 4 බෙදීම 3 බෙදීම 3 බෙදීම 2 කියලා අපිට ලියන්න පුළුවන්. දැන් මොකද්ද කරන්නේ මේ බෙදීම වෙනුවට ගුණ කිරීම දැම්මා උඩයට මාරු කරා පරස්පරය ගත්තා. 4 බෙදීම 3 දැන් ගුණ කිරීම දැම්මා ඊට පස්සේ ඊළඟ පදේ උඩයට මාරු කරා උඩට 2 එනවා යටට 3 එනවා. එතකොට 4 වරක් 2 8යි 3 වරක් 3 9යි. එතකොට 8 බෙදීම 9යි උත්තරේ එන්නේ. ඊට පස්සේ පියෙකු තමන් සතු ඉඩමකින් දෙකෙන් එකක් පුතාටද තුනෙන් එකක් දුවටද පවරා දෙයි. දුවට හා පුතාට ලැබුණු ඉඩම් කොටස සම්පූර්ණ ඉඩමින් කපන භාගයක් කියලා අහලා තියෙනවා. මෙන්න ඉඩම මේකෙන් භාගයක් පුතාට දෙනවා. තුනෙන් එකක් දුවට දෙනවා. දුවට හා පුතාට ලැබුණු මුළු ඉඩම් කොටස සම්පූර්ණ ඉඩමින් කපන භාගයක් වේද? දුවට හා පුතාට ලැබුණු කොටස කියන්නේ මෙන්න මේ භාගයට මෙන්න මේ තුනෙන් එක එකතු වෙන්න ඕනේ. දැන් පොදු හරය 6 6 කරගන්න දෙකෙන් එක උඩයි යටයි දෙකම තුනෙන් ගුණ කරගන්න ඕනේ. එක ගුණ කිරීම 3 දෙක ගුණ කිරීම 3 ධන දැන් තුනෙන් එක උඩයි යටයි දෙකම දෙකෙන් ගුණ කරගන්න ඕනේ. එක ගුණ කිරීම 2 ධන 3 ගුණ කිරීම 2. දැන් මේක ලියා ගන්න පුළුවන් 3 බෙදීම 6 ධන 2 බෙදීම 6 එතකොට 5 බෙදීම 6 කියලා ලියන්න පුළුවන්. එතකොට පියාට ඉතිරි වූ කොටස මුළු ඉඩමේ කවර භාගයක්ද? ඉතිරි වූ කොටස. එතකොට පුතාටයි දුවටයි 6න් 5ක් දුන්නානේ. ඉතිරි වූ කොටස කියන්නේ මුළු ඉඩම 6න් 6යි. දුන්න කොටස 6න් 5යි. 6න් 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 5ක් අඩු කරපම 6න් 1යි කියලා ලියන්න පුළුවන්. පියා තමාට ඉතිරි වූ කොටසින් අඩක් විකුණයි. විකුණු ප්‍රමාණය මුළු ඉඩමෙන් කවර භාගයක්ද? 6න් 1 බෙදීම 2. කියන්නේ 6න් 1 දෙකෙන් බෙදන්න තියෙන්නේ. ඉතුරු වුණු කොටස 6න් 1යිනේ. ඒක දෙකට බෙදන්න ඕනේ. ඒ කියන්නේ 6න් 1 බෙදීම ගුණ කිරීම කරා උඩයට මාරු කරා. දෙකෙන් එකෙන් එතකොට එනවා 1 බෙදීම 12යි. විකුණු ප්‍රමාණය. මේ තමයි විකුණු ප්‍රමාණය. ඔන්න විකුණු ප්‍රමාණය. ඔන්න දැන් ආයෙත් සාධක හොයන්න තියෙනවා. මෙතනින් ඉවර වෙනවා මේක. තව පොඩ්ඩයි තියෙන්නේ. සාධක හොයන්න තියෙනවා. මෙතන ax bx මෙතන ay by දෙන්නට පොදු ඒවා ගමු. දැන් ax bx වල මෙතන x පොදුයි. එතකොට a ධන b ඇතුලේ ඉතුරු වෙනවා. මෙතන මේ දෙකට y පොදුයි. මම ඍණ ලකුණත් එක්කම y එකක් ගන්නවා. ඍණ ලකුණ ගත්තා කියන්නේ ඇතුලේ ඉතුරු වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම ධන a
දැන් මෙතන ඍණ ගත්තා කියන්නේ ඇතුළේ ඉතුරු වෙන්නේ ධන b. මොකද ඍණයි ධනයි ගුණුනහම ඍණ එන්නේ. එතකොට දැන් මෙතන a ධන b එකක් නැවත පොදු ගන්න පුළුවන්. එතකොට ආය x ඍණ y එකක් ඉතුරු වෙනවා. දැන් මෙතන x වර්ග ඍණ 7x ධන 12 මේක සාධක කඩන්න තියෙනවා. මේ x වර්ග ධන 12න් ගුණ වුණාම 12x වර්ගය තියෙනවා. එතකොට ඍණ 7x හදා ගන්න ඕනේ මේ 12x වර්ගයෙන්. මේ 12x වර්ගයේ සාධක කඩා ගන්නවා. 7x හැදෙන විදිහට මට ලියන්න පුළුවන් 4x 3x ගුණ වුණාම 7x එනවා. ධන 12x එන්නත් ඕනේ ඍණ 7x එන්නත් ඕනේ. ඍණ 7x එන්න නම් මේ දෙකම ඍණ වුණොත් මේ දෙක එකතු වුණාම ඍණ 4x ඍණ 3x කියන ඍණ 7x එනවා. මේ දෙක ගුණ වුණොත් එහෙම ඍණ 4x ඍණ 3x වුණා නම් ධන 12x වර්ගයත් එනවා. එතකොට ඍණ 7x වෙනකොට මට ලියා ගන්න පුළුවන් x වර්ගය ඍණ 4x ඍණ 3x ධන 12 කියලා. එතකොට පළවෙනි පද දෙකේ x එකක් පොදු ගන්න පුළුවන්. එතකොට x ඍණ 4 ගන්න පුළුවන්. මේ දෙවෙනි එකේ ඍණ 3ක් පොදු ගන්න පුළුවන්. එතකොට x එකක් එනවා ඍණ 3 පොදු ගත්තොත් දැන් ධන 12 දෙන්න නම් ඇතුලේ අනිවාර්යයෙන් ඍණ තියෙන්න ඕනේ. කීයෙන්ද ගුණ වෙන්න ඕනේ? 3 4ෙන් ගුණ වෙන්න ඕනේ. එතකොට දැන් ආයෙත් පොදු තියෙනවා ඍණ x ඍණ 4. දැන් මෙතන x ඍණ 3 ආයෙ පොදු ගන්න පුළුවන්. එතකොට x ඍණ 4 ගුණ කිරීම x ඍණ 3. මේක ත්‍රිපද ප්‍රකාශනයක්. ඊළඟට a ඍණ 3 a ධන 5 සුළු කරන්න තියෙනවා. එතකොට මේ a වාරයක් a ධන 5 ඍණ 3 වාරයක් a ධන 5. දැන් මේ a වලින් ගුණ වෙනවා a ධන 5ෙන් ගුණ වෙනවා ඍණ 3 a වලින් ගුණ වෙනවා ඍණ 3 ධන 5ෙන් ගුණ වෙනවා. a ගුණ වුණාම a වර්ගය ධනයි ධනයි මම කිය ලකුණ සමානයි නම් ධනයි. එතකොට ධන a ධන 5ෙන් ගුණ වෙන ලකුණ සමානයි නම් ධනයි 5යි a ඍණ 3 ධන a වලින් ගුණ වෙනවා ලකුණ අසමානයි ඒ කියන්නේ ඍණයි ඍණ 3යි a ඍණ 3 ධන 5ෙන් ගුණ වෙනවා ලකුණ අසමානයි ඒ කියන්නේ ඍණයි ඍණ 15යි. එතකොට a වර්ගයේ ධන 5යි ඍණ 3යි ලකුණ සමානයි නම් ලොකු එකෙන් පොඩි එක අඩු කරා දැම්මත් 5යි වලින් 3යි අඩු කරනවා 2යි a ලොකු එකේ ලකුණ දැම්මත් ධන ඍණ 15. ඔන්න ඔච්චරයි. මෙතනින් ඉවරයිනේ. හරි. දැන් මේ කියලා තියෙනවා රූපයේ දැක්වෙන ABCD ත්‍රිකෝණාශ්‍රයේ දිග 2යි පීද පළල පීද වේ. දිග 2යි පී පළල පී. මම ඒක ලකුණු කරගන්නම්. මේක 2යි පී පළල පී. AXTY ත්‍රිකෝණාශ්‍රය ඉතිරි වන පරිදි AXTY ත්‍රිකෝණාශ්‍රය ඉතිරි වෙන පරිදි අඳුරකර දක්වා ඇති සෙන්ටිමීටර් 5ක් පළලකින් යුත් XB තීරුවද සෙන්ටිමීටර් 5 පළලකින් යුත් XB තීරුවද සෙන්ටිමීටර් 3ක් පළලකින් යුත් YD තීරුවද කපා ඉවත් කිරීමට නියමිතව ඇත. 3ක් පළල YD තීරුවද කපා ඉවත් කිරීමට නියමිතව ඇත. ABCD මේකේ කියලා තියෙන විදිහට මේ ලකුණු කරගත්තොත් එහෙම දිග 2යි පීනේ. ඔව් මම දිගයි පළලයි ලකුණු කරගන්නවා. දිග 2යි පී පළල පී. ඔන්න හරි. එතකොට පළල පැත්තෙන් 3ක් කපනවා දිග පැත්තෙන් 5ක් කපනවා. AX හි හා AY හි දිග ප්‍රමාණ PS වලින් ලියන්න. AX AY මේ හරිම ලේසියිනේ. මාරම ලේසි. මේ ලොකුවට තියලා තිබ්බට හිතන්න දෙයක් නැහැ. AX කියන්නේ මේක 2යි p ඍණ 5. AX කියන්නේ. AX කියන්නේ මෙන්න මෙයානේ. එතකොට මුළු දිග 2යි p. මෙන්න මෙයා 5 සෙන්ටිමීටර 2යි p වලින් මොකද සම්පූර්ණ දිග 2යි p නේ. එකෙන් 5 කරගුණ 2යි p ඍණ 5. එතකොට AY කියන්නේ මුළු දිග p. ඒකෙන් මෙන්න මේ 3 අඩු කරන්න ඕනේ. එතකොට මෙන්න මෙයා එනවා p ඍණ 3. එතකොට ලියන්න බලන්න AX කියන්නේ 2යි p ඍණ 5. AY කියන්නේ p ඍණ 3. අනවශ්‍යයි. AXTY ඍජුකෝණාශ්‍රය වර්ගඵලය දැක්වීමට පීඩාංග ප්‍රකාශනයක් ලියන්න. AXTY
AXTY වර්ගඵලය. ඒ කියන්නේ මෙන්න මෙයාගේ වර්ගඵලයනේ. දිග 2යි පීඩන 5යි පළල පීඩන 3යි. මෙයාගේ වර්ගඵලය කියන්නේ මේ දෙකේ ගුණිතය. දිග ගුණ කිරීම පළල 2යි පීඩන 3යි පීඩන 3යි. අපි මේක සුළු කරලා ලියමු. 2යි p වාරයක් පීඩන 3 ඍණ 3 වාරයක් පීඩන 3. එතකොට 2යි p වලින් ගුණ වෙනවා. 2යි p ඍණ 3ෙන් ගුණ වෙනවා. ඍණ 3 p වලින් ගුණ වෙනවා. ඍණ 3 ඍණ 3ෙන් ගුණ වෙනවා. 2යි p වලින් ගුණ වෙනවා. 2යි p වර්ගය 2යි p ඍණ 3ෙන් ගුණ වුණාම ඍණ 3 වරක් 2 6යි p ලකුණ වෙනස් 2යි p ධන ඍණ 3 කියන්නේ ඍණ. එතකොට ඍණ එන්නේ. ඍණ 3 ධන p වලින් ගුණ වුණාම ලකුණ වෙනස්. ඒ කියන්නේ ඍණ 3යි p ඍණ 3 ඍණ 3ෙන් ගුණ ලකුණ සමානයි. ඒ කියන්නේ ධන 3 වරක් 3 9යි. දැන් එන 2යි p වර්ගය ඍණ 6යි p ඍණ 3යි p ලකුණ සමානයි නම් මොකද්ද කරන්නේ? ලකුණ සමානයි නම් මේ වගේ තැනකදී මේ දෙක එකතු කරනවා පොදු ලකුණ දානවා. ඍණ 6යි p 3යි p කියන්නේ 6යි 3යි 9යි p ධන 9. ඔන්න ඔච්චරයි අපි ප්‍රශ්න ටික කතා කරා. එහෙනම් අපි මෙතනින් මේක නතර කරමු. ඊළඟට අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. හරි.